වයි නේද? ඇති නේද? යන්නේ. හායි අද මගේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක දැක්ක ගමන් හිතුණා නේද? මේ මොන මගුලක්ද මේ? කියලා එකක්. කරන්න දෙයක් නෑ ළමයි. ඔය තමයි වීඩියෝ එකක් කරන්න පටන් ගත්ත මුල්ම විනාඩි ගාන. පොඩ්ඩක් රැකපැනලා වගේනේ තියෙන්නේ. අනේ ටිකක් වෙලා යනකම් ඕක කොහොමම තමයි. ඉවසන් ඉන්න ළමයි ඉවසන් ඉන්න. අනිත් එක කොච්චර try කරත් වීඩියෝ එකකටවත් සීරියස් වෙන්න බෑ හනි. මේකේ කපලා කොටලා සෑහෙන්න අයින් කරලා තියෙන්නේ. නැත්නම් ඉතින් මේ වීඩියෝ එකේ ගන්න දෙයක් නැති තරම්. හැමතිස්සෙම හොච හොච ගගා hina වෙච්ච ගමන් තමයි ඉන්නේ. කොච්චර වැදගත් දෙයක් කරන්න පටන් ගත්තත් අනිවාර්යෙන් මේක හාන හිනාවක් අපි දෙන්නටම තියෙනවා. ඒකින්ද සෑහෙන try කරලා වීඩියෝ ක්ලිප් 100ක් විතර අරගෙන තමයි මේ වීඩියෝ එක අපි හදලා තියෙන්නේ. හරි අනම්මනම් වානා වැඩේ තමයි ඕනා කියලා අපි දැන් කතා කරමු අපි අද මොකටද ආවේ කියලා. අපි දෙන්න මේ ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල වැවරවුමන්ට. දැන් මේ වෙලාවේ වෙලාව උදේ 10ට 10:00 විතර ඇති. කොහොම හරි හෙට තියෙනවා අපේ බොසාට අලුත් ජොබ් ඉන්ටර්විව් එකක්. ඉතින් කොණ්ඩ වවාගෙන රැවුල් වවාගෙන ජොබ් ඉන්ටර්වයුව වලට යන්න බෑනේ ළමයි. ඉතින් අපි දෙන්නට හදිස්සියෙම එන්න සිද්ධ වුණා මෙන්න මේ කේස කල්යාණිය කපලා දමන්න. ඒකට තමයි අපි දෙන්න මේ ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි මේක අපිට හදිස්සියෙන් යෙදුන ගමන. ඒක හින්දා ඔළුවේ කිසිම ප්ලෑන් එකක් නෑ ළමයි. අපි කොහෙන්ද කොණ්ඩේ කපන්නේ? අපි කොහොමද කොණ්ඩේ කපන්නේ කියලා කිසිම ප්ලෑන් එකක් නෑ. අනිත් එක ඔය හැම වැඩක්ම ආසේ මමත් ඉතින් ඔහේ මොනවා හරි දාගන්න එපයි ළමයි. නැත්තම් කිසි තේරුමක් නැහැනේ. ඉතින් මට අද සෙරෙප්පු දෙකක් ගන්නත් තියෙනවා. ඉතින් තව වැඩ වගේ තිබ්බා. කොහොම හරි අපි දෙන්න තීරණය කරා පුංචි වැඩ දෙක තුනක් විතරක් කරගෙන යන්න. මොකද වෙලා නැහැ ළමයි. උදේ ආවට මොකද මෙතෙන්ට වෙලා හිටියා පැය දෙකක් විතර. හරිද? ඉතින් කොහොම හරි කාලා බීලා තින්ට එපැයි යන්නේ. කියවලා විතරක්ම වැඩක් නැහැ. හරි. දැන් අපි අයිස් එක කන ගමන් කතා කරමුකෝ. මේ දවස්වල මෙයා කරන ජොබ් එක ඔන්ලයින් ජොබ් එක. work from home ජොබ් එක. ඉතින් ඒක හරි අමාරුයි ළමයි. විශේෂ වැඩක් නෑ. ඒ වුණාට එක දිගට පැය 8ක් 10ක් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා කියන්නේ ඇස් දෙකට විතරක් නෙමෙයි අපේ මුළු සරුවාංගෙටම අමාරුයි ඉතින්. ඒක හින්දා ඉතින් අලුත් ජොබ් එකකුත් හම්බ වෙච්ච එකේ හිතුවා ඒකට යනවා කියලා ගෙදර ඉඳන් වැඩ කරන එක අතහැරලා දාලා. කොහොම හරි දැන් හෙට ඒ ජොබ් එකට යන දවස. හෙට කියන්නේ මේ වීඩියෝ එක කරලා සෑහෙන දවසක් එඩිට් කරලා දාන්න බැරි වුණා. ඉතින් දැන් එයා ජොබ් එක කරන ගමන් ඉන්නේ. ඉතින් ඔය කියන දවසට පස්සේ දවසේ තමයි ජොබ් එකේ ඉන්ටර්විව් එක තිබ්බේ. ගෙදර ඉඳන් වැඩ කරන එක අමාරුයි කියලා තේරිච්ච පළවෙනි දවසේ ඉඳන් අම්මා අපි දෙන්න කරේ මේ තව ජොබ් එකක් හොයපු එක. අරක කරගෙන යන ගමන්ම අපි ජොබ් හෙව්වා. ඉතින් එහෙම හොයපු එකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට තමයි මේ වටිනා කියන ජොබ් එක අපිට හම්බුනේ. කොහොම හරි ඉතින් අපි හිතුවා ආසාවෙන් වවපු කොණ්ඩේ කපලා මෙහෙමනේ ළමයි අපිට මොනවා හරි ලබා ගන්න ඕන නම් පොඩි හරි කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් එයා කොණ්ඩේ වවනකොට නම් මම මුලින්ම ආස වුණේ නෑ. ඇත්තම කතාව මම කොණ්ඩේ වවනවට කැමති වුණේම නෑ. හැබැයි පස්සේ කොණ්ඩේ වවාගෙන එනකොට ඉතින් පොඩි ලුක් එකක් ආවා. පොඩි නෙමෙයි සෑහෙන ලුක් එකක් ආවා. ඉතින් ඒ හින්දා පොඩක් ආස වුණා. ඉතින් දැන් මට කොණ්ඩේ කපද්දි පොඩ්ඩක් දුකයි. කොහොම හරි මෙයා මේ කොණ්ඩේ වැව්වේ ළමයි පිළිකා රෝගීන්ට දන් දෙනවා කියලා හිතාගෙන. ඒක හින්දා අපි දෙන්න ඉතින් ඒ පුණ්‍ය කර්මයට අත ගහන්න තීරණය කරා. දැන් ඕකද මේ රටක් විදිහට අපිට කතා කරන්න තියෙන ප්‍රශ්නේ. රටේ මොඩ වැඩ
හරි ඉතින් අපිට ඕක නෙමෙයි කතා කරන්න ඊට පස්සේ. එයාට පොඩි අතර තැබ්බයක් වෙච්ච අවස්ථාවක් ළමයි. මම එයාගෙන් ප්‍රශ්නයක් අහුවාම එයාට ඒකට උත්තර දෙන්න බැරුව එයා දාර්ශනික ටොප් දෙන්න පටන් ගත්තා. මම එයාව පච කරනවා. දෙතයි නම් පොඩි දෙන්න බෑද? අපි මේ ආවේ මොන්න වේලක. මොකද අද වේල ගන්න. වේලක යන්න ආවේ. මොකද අපි අද මේ කොන්නේ දෙනවා. ඉන්දාසයි හැබැයි අර මේ පොඩි දුකක් තියෙනවා ඉතින් කොණ්ඩේ නෙමෙයි මේ කොණ්ඩේ ඉතින් ආදරේ කියන්නේ මේක මමන්න දන්නේ හරි පරිස්සම් කරන්න බෑනේ. ඇත්තටම එයා හරි ආදරෙන් වැව්වා ළමයි කොණ්ඩේ. ඉතින් එයාට චුට්ටක් දුක ඇති. මටත් ඉතින් ටිකක් දුක හිතුණා. හැබැයි ඉතින් ඒ දුක හිතුනේ අර දැන් අර සෑහෙන කාලයක් වවලා මේ මම අර ආසාවෙන් මේ කොණ්ඩේ අර ගෑන් ළමයිගේ කොණ්ඩේ බඳිනවා වගේ සෑහෙන ආසාවෙන් බලාගත්තනේ. ඒකයි මේ මනුස්සයත් එක්ක කවදාවත් සීරියස් වීඩියෝ එකක් කරන්න බෑ ළමයි, කරන්න බෑ. වටපිට බල්ලා මාත් මේ එයාගේ මොංගල් වැඩේම කරන්න තමයි හදන්නේ. මොකද එක විදිහට ඉන්න බෑ යන්නේ එකට ඉද්දි. හරි ඒව වැඩක් නැහැ. දැන් ඉතින් අපි යමුකෝ ඉස්සලා සැලුන් එකට. ඉස්සලාම අපි දෙන්න දැන් කතා වුණා සැලුන් එකට යනවා කියලා. ඊට පස්සේ යනවා අපි දෙන්න සෙරිප්පු දෙකක් ගන්න. දැන් අපි දෙන්න මේ සැලුන් එකට යන ගමන් මේ බයික් එකේ යද්දින් කියනවා මටවත් තේරුම් ගන්න බෑ ළමයි මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඕන්න ගයිස් අපි සැලුන් එකට ආවා ළමයි ආවා. දැන් අපි ප්‍රථම රාජකාරිය වන්නේ මේ කොණ්ඩේ චූටි ඒවට බෑන්ඩ් දාලා බැඳ ගන්න එක. ඒක අපේ නෙවෙයි සැලුන් එකේ අයියාගේ ප්‍රථම රාජකාරිය විය. කොමින් කොහමද ඉතින් මාත්‍යාට උදව් කරා. පැය භාගයකට වඩා ළමයි ඒ කොණ්ඩේ බුල් දාලා මේ අර පොඩි ඒවට වෙන් කරන්න පැය භාගයකට වඩා ගියා. පැය භාගයක් නෙවෙයි විනාඩි 40ක් 45ක් විතර ගියා ළමයි ඒ වැඩේට විතරක්. දැන් අපි පියවරෙන් පියවර බලමු කොහොමද මේ කොණ්ඩේ කපන්නේ කියලා. බලාගෙන ඉන්නකොට ඕගොල්ලොන්ට තේරෙයි. මට ඉතින් ඔය පොඩ්ඩක් මොඩ් අවුල් ගිහින් ඉන්නේ. hina වෙලා කතා බහ කරලා හිටියට ඉතින් අර කොණ්ඩේට පළවෙනි බූල දානකොටම මට අවුල් ගියා ළමයි. අවුල් ගියා කියන්නේ චුට්ටක් ඇඬුණා. හැබැයි ඉතින් මේ ඇත්තටම අපි කොණ්ඩේ වැව්වේ පිළිකා රෝගීන්ට දන් දෙන්නනේ. ඉතින් එහෙම දුක් වෙන්න හොඳ නැහැ. ඒත් ඉතින් අපි අර හැඟීම් පාලනය කරගෙන ඉන්න මිනිස්සු නෙවෙයිනේ. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් දුක හිතෙනවා. අර අපි ආසාවෙන් ළඟ තියාගෙන හිටපු දෙයක් කාට දෙන හිත පහළ වුණත් එහෙම දෙන්නකොට දුක් වෙන්න හොඳ නැහැ. ඒතකොට මේ දෙන එකේ වටිනාකමක් නැහැ. හැබැයි ඉතින් චුට්ටක් දුක හිතුණා. කරන්න දෙයක් නැහැ ළමයි. හරි දැන් මේ ඔබට පෙනී යන්නේ මේ කාර්යය අතරතුර මාව බයිට් කරන අවස්ථාවයි. මොකද මේ සැලුන් එකේ අයියා කියනවා මගේ කොණ්ඩේටත් වඩා මේ දිගයි කියලා. ඉතින් මම තරේ ප්‍රතික්ෂේප කරත් ඒගොල්ලෝ ඒක ආයෙ hina වෙලා මම බයිට් කරා ළමයි. ඇත්තම කතාව ඉතින් එයාගේ කොණ්ඩේ මගේ කොණ්ඩේට වඩා දිගට තිබ්බා. හරි මගේ කොණ්ඩේ ක්‍රේල් නිසා දිග පේන්නේ නෑනේ. මං එවිදෙත් ඒක කිව්වා ඒගොල්ලෝ අහන්නේ. කොහොම හරි දැන් ඔන්න පොඩ්ඩක් ඉතින් මගේ මොඩ් එක අවුල් ගියන්නන්න පොඩ්ඩක් මට ඇඬුණා ඉතින්. ඒ අවස්ථාවෙත් මාව බයිට් උනා ළමයි. කොහොම හරි ඉතින් මම හිත හදාගත්තා.
මෙතන මොනවා හරි මේ දුක හිතෙන ඇඬෙන දෙයක් වුණොත් එහෙම මාවම තමයි බයිට් වෙන්නේ කියලා මම තේරුම් ගත්තා. ඒ හේතුවෙන් ඉතින් මේ දැන් මං කඳුළු පිහදාගෙන hina වෙලා නැගිට්ටා. අන්න එහෙම දා ඉන්නවලම අපි වැටෙන අවස්ථාවල අපි අඬන්න ඕනේ. ආයෙ කඳුළු පිහදාගෙන hina වෙලා නැගිටින්න ඕනේ. හරි මම වගේ ඉන්න ඕගොල්ලෝ. ඔන්න දැන් අපි කොණ්ඩේ කොටස් වලට බෙදාගෙන ඉවරයි. අපිට පළවෙනියට පොඩි අකරතැබ්බක් වුණා. හරිද? ඔන්න පළවෙනියටම කපුක ඉස්රොද ඒ අයියා මගේ අතට දුන්නේ. මොකද මේ ඒක ගොඩක් පොඩි. ඒක නිසා ඒක මට තියාගන්න කිව්වා. ඒක තාමත් මං ගාව තියෙනවා. මේ ඉස්සෙල්ලාම අපි මේ එක බෝලක් දාලා කපන්න බැලුවා. කොහොම හරි එහෙම බෑ කියලා තේරුම් ගත්තට පස්සේ මේ අර එකම කොණ්ඩ රොද්දට බෝල් 3-4ක් දාලා මේ විදිහට ලස්සනට හදාගත්තා. ඉතින් ඔය විදිහට තමයි කොණ්ඩේ කපනකොට යා හිටියේ. ඔන්න ඕක තමයි ෆයිනල් ලුක් එක ළමයි. මට හිතා ගන්න බෑ. නාක බලාගෙන ඉන්නේ. අයියෝ මට තේරෙන්නේ මේ වෙලාවේ මම මූණවත් දුන්නේ නැහැ. මම මූණ දිහා කෙලින්වත් බැලුවේ නෑ. මට හරි ඔන්න ඔහොම තමයි ඒ වැඩේ ඉවර වුණේ. ඉතින් ඒ කපපු කොණ්ඩෙත් අපි අරගෙන ඒක පෝස්ට් කරන්න ඕනේ ළමයි. මේ ඒ වැඩේ අද කරන්න වෙන්නේ නැහැ. ඒක පස්සේ දවසෙත් කරනවා කියලා හිතාගෙන කොහොම හරි දැන් අපි යන ගමන් සෙරෙප්පු දෙකක් ගන්න. අහස බලන්නකෝ අද අහස හරි අමුතුයි. මේ ඒකම ඒ කියන්නේ එක තැන් වලට එක විදිහට තමයි අහස පේන්නේ. දැන් ඉස්සෙල්ලා බස් ස්ටෑන්ඩ් එකට එන්නේ ඒක උඩට අහස පෙනෙන විදිය මේ බලන්නකෝ දැන් මේ හරිය නිකන් අර වලාකුළු අනේ වන්දා හෙනම අමුතුයි. හැබැයි ලස්සන. කොහොම හරි ඉතින් අපි අහස බල ඔන්න ඔය ෂොප් එකට තමයි අපි ගියේ. නදියාස් එකට තමයි අපි ගියේ. මීඩියා සෙල්ෆි එකකුත් ගත්තා ඉතින්. සෙල්ෆි වල වීඩියෝ. සෙරෙප්පු දෙකක් අරගෙන තව යාට තෑග්ගකුත් ගත්තා. ඒකත් අරගෙන ඒක තමයි බයික් එකේ එල්ලගෙන ඉන්නේ. ඕක මේ හෝන් එක විදිහට ඉතින් ඕක පාවිච්චි කරගෙන ගියා. බලන්න ඉඳලා ළමා ගති පහළ වෙන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ඕගොල්ලන්ටත් ඉන්නේ. කොහොම හරි දැන් අපි යන ගමන් ඉන්නේ ඔන්න ඔය ඔතන තමයි අපි දෙන්න ඉස්සරහම හම්බුනේ. ඕගොල්ලෝ දන්නේ නැහැනේ මේ තියෙන්නේ කුරුණෑගල ජෙනරල් හොස්පිටල් එකේ ඩෙන්ටල් එක. මෙන්න මේ තියෙන සුදු පාට බිල්ඩින් එක. බලන්න ළමයි අහස ගැන මම කිව්වේ අද දවසම අහස එක තැන්වල එක විදිහයි. ඉතින් අපි දෙන්න අහසත් බල ඔන්න ඔය අද දවසේ දෙවනි වතාවටත් වඩේ කන්න වැට්ටුවා. මේ වඩේ කාලා වතුර බොන ගම අහස බල ඉන්නේ. හරි එහෙමනම් ඔන්න අද දවසේ ගෙදී තිබුණු වැඩ රාජකාරි සියල්ල අවසන්. දැන් ඉතින් ගමනේ යා. එහෙමනම් තව අලුත් වීඩියෝ එකක් අරගෙන මම එනකම් ඕගොල්ලෝ පරිස්සමින් සතුටින් සමගින් ආදරෙන් ඉන්න හොඳේ. ගිහින් එන්නම්. බයි බයි.